ඔය හැමදේමුණේ මගේ අතින් ඒක තමයි වැරද්ද. ඉසුරු ලොකු හෙට්ටිආරච්චි වගේම තේෂානි නෙහාරක් කියන්නේ ලංකාවේ හැමෝගෙම අවධානය දිනාගත්ත යුවලක්. මේ දෙන්නගේ ආදරේ ගොඩක් දෙනෙක් අතර වාද විවාදයන්ට පවා ලක් වුණා. ඒ ඉසුරු දේශානිට වඩා වයසින් ගොඩක් වැඩිවීම යන හේතුව මත වගේම මේ දෙන්නගේ බාහිරින් පෙනෙන ගොඩක් නොගැලපීම් නිසා. කොහොම වුණත් මිනිස්සු කියන ගොඩක් කතා ස්ථීර වෙමින් දේශානි ඉසුරුගේ පහර කෑමකට පවා ලක්ව තුවාල ලබා තිබුණා. ඇය විසින් මේ බව තහවුරු කරලා ඇගේ සමාජ මාධ්‍ය තුළ පළ කර පවා තිබුණා. කොහොම නමුත් වැඩි පිරිසක් නම් පවසලා තිබුණේ මේ සම්බන්ධය දේශානිට නොගැලපෙන බවත් මෙවැනි ගැටලුවක් නිර්මාණය වූ නිසාම දේශානිට ඉසුරුව අමතක කිරීමට එය හොඳම අවස්ථාවක් බවයි. කොහොම වුණත් සියල්ලන් එසේ පැවසුවත් ලංකාවේ ප්‍රධාන පෙළේ අවන්හලක් විවෘත කිරීමේ උළෙලකට මේ දෙපළම සහ තවත් රංගන ශේෂ්ත්‍රයේ තරු කිහිපයක් සහභාගී වෙලා තිබුණා. මේ ස්ථානයේදී ඉසුරු පවසනවා වරද තමන්ගේ බව. කොහොම වුණත් කලා ලෝකයෙන් අපට ලැබුණු ආරංචිවලට අනුව නම් මේ දෙපළ සිදුවුණු සියලු ප්‍රශ්න මෙන්ම ගැටලු අමතක කරලා නැවතත් එයාලගේ ආදර සම්බන්ධය ආරම්භ කර පවත්වාගෙන යනවා. ඉසුරු විසින් තේෂානිගෙන් සමාව ලබාගෙන ඇති අතර සිදු සියල්ල නැවතත් සිදු නොවන බවට පොරොන්දු ලබා දී තිබෙනවා. කොහොම වුණත් වරද කාගේ වුවත් වරද කළ කෙනා සමාව ලබාගෙන එම වැරැද්ද නැවතත් සිදු නොවීමට වග බලා ගැනීම උතුම් ක්‍රියාවක්. කෙසේ වුවත් අඳුරේ අපි සුබ පතනවා මොවුන් දෙපළටම ආදරයෙන් සිටීමට හැකි වේවා යයි කියා. මේ සිදුවීම සහ මේ දෙපළගේ නැවත එක්වීම පිළිබඳව ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා.